ඔයාලා දැන් ඒක කරන් ඉස්සෙල්ලම ඕපන් කරගන්න ඕනේ ඔයාලා මේකේ තියෙන setting. setting ඕපන් කරගෙන ඊට පස්සේ මෙතන තියෙනවා එයාට account කියලා එකක්. ඊට පස්සේ ඔයාලට පේනවා මෙතන private කියලා එකක් තියෙනවා. ඔයාගේ ෆොටෝ එක කොච්චර කට්ටියකට පෙන්වන්න ඕනේද? last event කියලා තියෙන එක. මම නම් දාලා තියෙන්නේ උරි. නැත්තම් ඔයාලට my accounts කියලා දාලා තියෙන ඔයාලා list එකට පෙන්නන්න පුළුවන්. nobody. ඒ කියන්නේ කාටවත් පෙන්වන්නේ නැහැ. මම දානවා උරි. ඊට පස්සේ ඒක ෆොටෝ එකට profile photo එක මේකේ උරි දාන්න. නැත්තම් ඔයාලා සේව් කරලා තියෙන කට්ටියට පෙන්වන්න නැත්තම් my contacts කියන එකට දාන්න නැත්තම් nobody කියලා දාන්න නැත්තම් මම දාන්නේ උරි. ඊට පස්සේ status තියෙනවා. status දාලා තියෙන්නේ my accounts විතරයි. මෙතන my accounts first කියන එකට දැම්මහම ඔයාලට පෙන්වන්න ඕන නැති කට්ටිය මෙන්න මෙහෙම ඔබන්න. මට එහෙම එකක් නැහැ. only share පෙන්වන්න ඕන කට්ටියට විතරක් පෙන්වන්න මම නම් එහෙම දාලා තියෙන්නේ. හරි මම දානවා my accounts කියලා. හරි ඊට පස්සේ live වල ඒවා වැඩක් නැහැ. groups එකක් හදලා ඔයාලට add කරගන්න පුළුවන් මෙතන. groups වල my contact කියන එකට වඩා my contact expert කියන එකට වඩා ඒ උඩ තමයි හොඳ. මොකක් කටියට ඊට පස්සේ ඔයාලා දාලා group හදන්න පුළුවන්. ඊට පස්සේ block contact. ඔයාලට block කරපු කට්ටිය මෙතනින් බලා ගන්න පුළුවන්. මම block කරලා කවුරුත් නැහැ. ඒකයි. එනේ යාළුවෝ අපි සබ්ස්ක්‍රයිබ් කරන්න. අපි යනවා.